හායි ඔයාලට කොහොමද ෆුඩීස් ෆුට්ප්‍රින්ට්ස් YouTube channel එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මාස දෙකක විතර දිග නිවාඩුවකට පස්සේ අලුත් රෙසිපි එකක් අරන් ආවා. පොල් ටොෆි හදන්නයි යන්නේ. එන්නකෝ හදන විදිහ බලන්න. ඔක්කොටම කලින් ඉස්සෙල්ලම පොල් ටොෆි හදාගන්න තැටියෙයි කපාගන්න පිහියෙයි බටර් ටිකක් ගාගන්න ඕනේ. මේ රෙසිපි එකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ප්‍රමාණත් එක්කම මම වීඩියෝ එක යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඔන්න මෙතන තියෙනවා පොල් ග්‍රෑම් 200ක්. පොල් ග්‍රෑම් 200ක් කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක පොල් බෑයක විතර වගේ පොල්. මේකට මම සීනි ග්‍රෑම් 300ක් එකතු කරනවා. මේ සීනි බ්ලෙන්ඩ් කරලා තමයි ගත්තේ. මේ දෙකම හොඳට කවලම් කරලා ඊට පස්සේ ලිපේ තියාගන්න ඕනි. ලිපේ තියාගෙනත් හොඳට කවලම් කරන්න ඕනි. ලිපේ ගින්දර අඩු මට්ටමක තියාගෙන මේක දිගටම කවලම් කරන්න ඕනේ. මම මේකට ගත්තේ දුඹුරු සීනි. ඒ වෙලාවේ ගෙදර තිබුණේ දුඹුරු සීනි නිසා. හැබැයි සුදු සීනි වලින් හැදුවොත් ලස්සන පාටකට හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා හදද්දී සුදු සීනි වලින් හදන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම සීනි ටික බ්ලෙන්ඩ් කරලා ගන්න. නැත්තම් දිය වෙන්න ගොඩක් වෙලා යනවා. දිගටම මෙහෙම මිශ්‍රණය කවලම් කරද්දී ටික වෙලාවකින් පොල්වල තෙත ගතියක් ඔයාට තේරෙයි. අන්න ඒ වෙලාවට අපි ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. මේ පොල් ටොෆී කියන්නේ වෙන වැඩක් කරන ගමන් හදන්න පුළුවන් කෑමක් එහෙම නෙවෙයි. දිගටම ලිප ළඟ ඉඳලා මිශ්‍රණය කවලම් කරන්න ඕනි. ඔන්න මම ලුණු ටික එකතු කරලා ආපහු දිගටම කවලම් කරනවා. ඊටත් පස්සේ අපිට පුළුවන් කිරිපිටි මේස හැඳි එකහමාර මේකට එකතු කරලා කවලම් කරන්න. මේක ඔයාලට කිරිපිටි දාන්නේ නැතුව වුණත් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කිරිපිටි එකතු කරාම ගොඩාක් රසයි. ඊට පස්සේ බටර් මේස හැන්දක් මේකට එකතු කරලා ඒකත් හොඳට කවලම් කරගන්න ඕනේ. බටර් එකතු කරලා කවලම් කරද්දී ඔයාට තේරෙයි මිශ්‍රණය හරි පදම දැන් ඇවිත් තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කැමති පාටකින් ෆුඩ් කලරින් මේකට එකතු කරන්න. ෆුඩ් කලරින් දාද්දී ගොඩාක් දාන්න අවශ්‍ය නෑ. බිංදුවක් දෙකක් දැම්මම අපිට ලස්සන පාටට මේක ගන්න පුළුවන්. ඔන්න දැන් නම් වැඩේ ගොඩාක් දුරට ඉවරයි. මිශ්‍රණයේ තෙත ගතිය ගොඩාක් දුරට නැති වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පදමට ආවට පස්සේ අපිට පුළුවන් මේක තැටියට දාලා තුනී කරලා කෑලි කපා ගන්න. මම මේක තුනී කරන්න කෙසෙල් කොලයක් පාවිච්චි කරා. ඔයාලට මේකට ස්පැචූල එකක් ගන්නත් පුළුවන්. ස්පැචූල එකක් ගන්නවා නම් ඒකෙත් බටර් ගාලා තමයි ගන්න ඕනේ. මේක නිවෙන්න කලින් ඉක්මනට තුනී කරගෙන කෑලි කපා ගන්න ඕනේ. කෑලි කපනවා කියලා කිව්වට මේ වෙලාවේ කෑලි වෙන් වෙන්න කපන්නේ නෑ. මේ වෙලාවෙම කෑලි වෙන් කරොත් එහෙම කුඩු තමයි ඉතුරු වෙන්නේ. ඉතින් දැක්කනේ පොල් ටොෆි හදාගන්න එක කොච්චර ලේසිද කියලා. පොල් ටික ගාලා තිබ්බොත් විනාඩි 30ක්වත් යන්නේ නැහැ. ඒ වෙලාවට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට හිමීට පරිස්සමට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට පැයක් විතර නිවෙන්න තියන්න ඕනේ. පේනවනේ නිවුනට පස්සේ කෑලි ටික ලස්සනට වෙන් කරගන්න පුළුවන්. ඔයා මේක හදලා බලුවොත් රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ රස රෙසිපි බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. මම තියෝමි. මේ මගේ foodies footprints.